වෙල්කම් කියලා පිළිගන්නවා ප්‍රසාද් ඔටෝ ලයිෆ් අපේ channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ full service එකක් පිළිබඳව. නැත්නම් කිලෝමීටර් 5000කින් කරන සර්විස් එක පිළිබඳව. එතකොට ඒ සර්විස් එකේදී අපි මොනවද කරන්නේ, මොනවද බලන්න ඕන දේවල් පිළිබඳව සියලුම දේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ සර්විස් එකේදී මුලින්ම අපි කරන්නේ ඔයිල් එකයි ඔයිල් ෆිල්ටර් එකයි මාරු කරනවා. ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි ඔයිල් එක මාරු කරනවා ඒත් ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්නේ නැහැ. එහෙම වුණාම ඔයිල් ෆිල්ටර් එකේ යකඩ කුඩු අරම ඒවා තියෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයිල් එක මාරු කරන හැම කිලෝමීටර් 5000කට සැරයක්ම ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරන්න කියලා මම මතක් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ බ්‍රේක් ක්ලීන් කරන එක. ඒකෙදි අපි කරනවා ඉස්සරහා කැලිපර් පින් කියලා තියෙනවා. කියන්නේ කැලිපරේ හයි වෙන පින් දෙක. එතකොට මේ පින් දෙක ගලවලා ග්‍රීස් කරන්න ඕනේ. නැත්නම් ටික දවසක් යනකොට මේ පින් හිර වෙනවා. හිර වුණාම බ්‍රේක් පැඩ් පැත්තක වෙනවා, වාහනේ පැත්තට අදින වගේ දේවල් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම බ්‍රේක් පැඩ් චෙක් කරලා ඊට පස්සේ බ්‍රේක් කැලිපරේ තියෙන පින් දෙක අපි ග්‍රීස් කරගන්න ඕනේ. ඒ වගේම පිටිපස් රෝඩ් දෙක ඩ්‍රම් බ්‍රේක් සහිත වාහනයක් නම් ඩ්‍රම් දෙක ගලවලා හොඳට කෙමිකල් එකක් හරි හුලං හරි ආධාරයෙන් ඩ්‍රම් දෙක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රේක් ලයිනර් එකේ තියෙන කුඩු ටික ඩ්‍රම් එකේ තැම්පත් වෙලා තියෙනවා. ඒ ටික සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා බ්‍රේක් ටික හොඳට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඊට අමතරව මේ වාහන වල තව තියෙනවා රබර් බූට්, CV බූට් තියෙනවා, එතකොට රැක් බූට් තියෙනවා, ෂොක් බූට් තියෙනවා. එතකොට මේ වගේ දේවල් ඉරිලා විනාශ වෙලාද කියලා බලන්න ඕනේ. මේ වලින් ග්‍රීස් ගිහිල්ලාද කියලා ඒවත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ වාහනේ යට තියෙන අඩුපාඩු ටික ඔක්කොම අපි බලලා පරීක්ෂා කරලා ඉවරලා සම්පූර්ණයෙන්ම යට හොදන්න ඕන. හොදන්න ඕන කියන්නේ ඔය මඩ එහෙම රෝද අස්සේ එතකොට මේ යකඩ ඔය අස්සවල් වල තැම්පත් වෙලා තියෙන ඒවා එහෙම ටික කාලයක් තිබුණාම ඒවා දිරනවා. ඒ හින්දා ඒවා નિયમિત කාලෙදී හොදලා ඒවට අදාළ වැක්ස් හරි ඔයිල් හරි ආලේප කරලා ඒවා නිසියාකාරව තියන්න ඕන. නැත්නම් ඉක්මනට මේවා දිරලා විනාශ වෙලා යනවා. ඒ වගේම නැවත රෝද සවි කිරීමේදී එහෙම රෝදවල ගෙවීම පිළිබඳව එහෙම පොඩ්ඩක් අවධානයෙන් බලන්න ඕන. පැත්ත ගෙවිලා තියෙනවද? අපි වාහනේට නැවත ඔයිල් දානකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනේට ගැළපෙන හොඳ ඔයිල් එකක් දාන්න. නැත්නම් ඔයාගේ වාහනේත් එන්ජින් එක ඉක්මනට සවුත් වෙන්න පුළුවන්. බාල ඔයිල් අඩුවට තියෙන ඔයිල් දාලා. එහෙනම් අනිවාර්යෙන් අපි ඔයිල් දානකොට හොඳ රෙකමන්ඩ් කරපු හොඳ ඔයිල් එකක් දාන්න අනිවාර්යෙන් අපි බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි එයා ෆිල්ටර් එක AC ෆිල්ටර් එක සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේම අපි ඊට අමතරව කූලන්ට් එක පරීක්ෂා කරගන්නවා. ඒ වගේම බ්‍රේක් ඔයිල් එක පරීක්ෂා කරගන්නවා. ගියර් ඔයිල් එකේ ගුණාත්මක භාවය පරීක්ෂා කරගන්නවා. ඒ වගේම වයිප් වොෂර් එකටත් වතුර හරි දාන කෙමිකල් එකක් අපි දානවා. ඒක කස්ටමර්ගේ තීරණෙත් අනුව. ඒ වගේම මේ සමහර වාහනවල බෙල්ට් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ AC කම්ප්‍රෙසර් එකට, වෝටර් පම්ප් එකට, පවර් ස්ට්‍රේන් එකට ඒ බෙල්ට් ටික නිසියාකාරව තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ වගේම નિયમિત කෙමිකල් භාවිතා කරලා අපි එන්ජින් එක වොෂ් කරගන්නවා. මීට අමතරව අපි වාහනේ ඒ කටයුතු සියල්ල නිමා කරලා ඉවරලා වාහනේ ස්කෑන් පරීක්ෂාවකට ලක් කරනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් වාහනයක පුල් සර්විස් එකක් නැත්නම් කිලෝමීටර් 5000කින් 5000කට කරන සර්විස් එක පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ Facebook channel එක TikTok channel එක follow කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින්